හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ගොඩාක් දවසකින් තමයි YouTube එකට වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝස් දාන්න බැරි වුණා. චුටි වැඩත් එක්ක ෂොප් එකේ වැඩත් එක්ක චුටක් බිසි වෙලා හිටපු නිසා ඔන්න දැන් ඔයාලට පුළුවන් අපේ channel එකෙන් ඔයාලට අවශ්‍ය ඔයාලට වටින කියන දේවල් ගොඩාක් දැනගන්න. ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් දැන් මගෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා ඔයාට මගේ channel එකේ වීඩියෝස් දැම්ම ගමන් බලන්නත් අවස්ථාව හදාගන්න. කතාවෙන් මේ මොකද්ද කරන්නේ? මම ගෙදර එනකන් ඉන්න බැරිව මෙයා පර වෙලා. ඉතින් මට එයාගේ පාට බලන්න ආසයි. මල පිපිලා තියෙන විදිහ බලන්න ආසයි නිසා පෙති එකින් එක දිගාරිනවා. පෙති කීපයක් මගේ අතින් කැඩිලත් ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. මට බලන්න මාසෙ හිතුණා. ඒක නිසා මං ඉතින් මෙහෙම පෙති එකින් එක දිගෑරලා පරිස්සමට ඒක ලස්සන බලන්න හිතාගත්තා. මොකද මේකේ මේ මල මේ වර්ගෙන් මේ මල පිපුණේ මගේ පළවෙනි පාරට. ඒක නිසා ඉතින් ඔන්න පඬිත වැඩක් කළා. නෙළුම් පෝච්චි වලට ගෙම්බෝ එන එක අවම කරගන්න ඕලා දන්න විදිහක් තියෙනවා නම් අනේ මට කියලා දෙන්න. මොකද කොච්චර පැන්නුවත් කොච්චර රස් කළත් ඒගොල්ලන් ඇවිල්ලා පදිංචි වෙනවා. අර පෙන වගේ ඒවා දාලා එයාලගේ පැටොබ්බෝ කරගන්නවා නෙළුම් පෝච්චි වල. ඉතින් ඒක නිසා ඒගොල්ලන් එන්න ක්‍රමයක් නැති කරන්න කියන්නේ ඇවිල්ලා ඉන්න නැති කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඔයගොල්ලන් පාවිච්චි කරන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නෙළුම් පෝච්චි වල නෙළුම් වලට මල් හැදෙන්න ඉරේලිය ගොඩාක් ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් දවල් කාලේ හොඳට ඉරේලිය වැටෙන තැනක නෙළුම් පොට්ස් තිබ්බම තමයි ඒ වගේ හොඳට මල් හැදෙන්නේ. කීප දෙනෙක්ම මගෙන් අහලා තිබ්බා කොහොමද නෙළුම් පෝච්චි වලගේ මල් හදාගන්නේ? මල් හැදෙන්නේ නැහැ. පැල දානවා විතරයි කියලා. ඉතින් ඔයාගේ නෙළුම් පෝච්චි තියෙන අවුව නැති තැනක නම් ඒක ගිහින් අවුවෙන් තියන්න. එතකොට මල් හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔස්මෝකෝඩ් බැලන්ස් එකෙන් චුට්ටක් දැම්මනම් ඒ කියන්නේ ලොකු ගස් වලට දාන ප්‍රමාණයට සාමාන්‍යයෙන් අපි තේ හැන්දක් දෙකක් වගේ මේ වගේ ලොකු පෝච්චි එකකට දැම්මනම් මල් ඉක්මනට හදාගන්න පුළුවන්. ඔන්න බලන්න යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා අඳුරනවද බලන්න මේගොල්ලන්ව. පුදුමාකාර වදයක් දෙන්නේ ළමයි කොහොමද මෙයාලව පන්නන්නේ? දෙන්නෙක් මදුවට තුන් දෙනෙක්ම ඉන්නවා. බයයි මේගොල්ලෝ ඇඟට පනිනවා. ඇඟට පැනලා ඒ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ ගලව ගන්න හරි අමාරුයි. ගහ කෙල්ලුණා වගේ ඇඟට පැනලා ඒගොල්ලන්ගේ අර පුතු වලින් අල්ලගෙන ඉන්නවා. ඒක නිසා ළඟට යන්න බයයි. ඒත් හරිම කරදරයක් අනේ ඒගොල්ලන්ගේ නිසා පෝච්චි ළඟට යන්න බෑ. මල් කඩන්න බෑ. මල් අත ගන්න බෑ. මොනවත් කරන්න බෑ. මොකද කොහෙන් ඉඳලා පණීද්ද දන්නේ නැහැ කියලා බයයි. මේ බලන්නකො බලන් ඉන්න තාලත් තුන් දෙනාත් එක්ක මගේ දිහා මං හිතුවේ මඟට පණේ කියලා බලන් ඉන්න විදිහට උනාට ඒගොල්ලන් ලොකු වැඩක් මං හිතන්නේ බිත්තර දානවා. ඉතින් කතාවෙන් අපි ගොඩක් කාලෙකින් කතා කරපු නැති ඇන්තූරියම් ගැන කතා කරන්න ඕනේ නේ. අපි බලමු මේ දවස්වල මොනවද කරන්නේ කියලා. මොනවද වෙන්නේ? මොනවද කරන්නේ? මොනවද ඔයගලන්ට ගන්න තියෙන්නේ? ඒ වගේ දේවල්. ඉතින් මෙන්න මේ වගේ කම්පෝට් තියෙනවා. මේ කම්පෝට් එක නම් බැංකොක් වර්ග වලින් තමයි තියෙන්නේ. පැල 10 කම්පෝට් එකක් රුපියල් 4500කට ගන්න පුළුවන්. මේකේ ෆ්ලෑෂ් සීඩ් එක තමයි පැල කලවමට තියෙන. ඉතින් පැල කලවමට තියෙන ළමයි බැංකොක් වර්ග, බ්ලැක් වර්ග, ෆ්ලෑෂ් සීඩ්, ලිලි ඒ වගේ වටින කියන වර්ග වලින් චූටි පැල කලවමට තියෙන්නේ. මේ කොම්පෝට් මම හදාගත්ත විදිහ මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද හදාගත්තේ කියලා. ඔයගලන්ටත් පුළුවන් ඒ විදිහට හදන්න. මම මීට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා අහක දාන කඳ කොටස් වලින් චූටි පැල ගොඩක් ගන්න පුළුවන් කියලා. ඒ වගේ ගත චූටි පැල තමයි මේ විදිහට කොම්පෝට් වලට දාලා ඔයගලන්ට පැකේජ් විදිහට විකුණන්නේ. ඉතින් මේ තියෙන්නේ කඳ පැල වලින් ලබාගත්ත චූටි පැල. මේ වගේ අපේ ඇඟිල්ලක්වත් තරක් නැති හොඳට මුල් නැති පැලයක් වුණත් හරියට ලස්සනට හදාගන්න විදිය මම ඔයගලන්ට මීට කලිනුත් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලම හිතන්නකෝ මගේ ඇඟිල්ලක් තරම්වත් මේ පැලයක් සයිස් එක නැහැ. කියන්නේ ඇඟිලි පුරුක් දෙකක් තරම විතර වගේ තමයි සයිස් එක තියෙන්නේ. ඒ වගේම මුලුත් ගොඩාරියක් නැහැ. සාමාන්‍යයෙන් චූටි මුල් දෙකක් තුනක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පැලයක් කොහොමද අපි පරිණත මෞෂාකයක් බවට පත් කරගන්නේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් බලමු මේ වීඩියෝ මාලාවෙන්. මේ තියෙන පළවෙනි වීඩියෝ එක ඔන්න අද ඉඳන් එක දිගටම ඔයාලට බලන්න වීඩියෝස් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ විදිහට ගත්ත කඳ පැල අපි ඉක්මනටම තනි පෝච්චියට දාන්නේ නැතුව, ඒ කියන්නේ මේ පැලයක් අපි තනි පෝච්චියට එකපාරම දාන්නේ නැතුව කොම්පෝට් වලට හදලා දැම්මොත් අපිට පුළුවන් වාසි ගොඩාක් ලබා ගන්න. අපි බලමු මොනවද වාසි කියලා. ඔයාලට ඇත්තටම ඔයා ලොකු ඉඩක් තියෙන තැනක ඉන්නේ නැති කෙනෙක් නම්, කියන වගේ ගෙදර ඉඩ මදි නම්, ඔයාට ඉඩ පහසුකම් මදි නම් පැල හදන්න ඔයාට ලොකු වාසියක් වෙනවා මෙන්න මේ ක්‍රමය. චූටි පෝච්චි ගොඩාක් තියෙනවට වැඩිය එක ලොකු පෝච්චි එක අපිට පුළුවන් පැල ප්‍රමාණයක් මේ විදිහට ඉන්දන එක අපේ ඉඩ කඩ හරිම පිරිමැසුම් දායක ලෙස හසුරුවා ගන්න පහසුව සලසනවා. ඒක නිසා මේ විදිහට ඔයාට පුළුවන් දිග පෝච්චි එක චූටි පැල ගොඩාක් හිටව ගන්න. එතකොට හොඳටම ඉඩ පහසුකම කළමනාකරණය කරගන්න පුළුවන්.
පුළුවන්. මේ බලන්නකෝ මේ වගේ චූටි කඳපැලවල එක මුලයි දෙකයි තියෙන්නේ. මේවා කැප්ටන් අතරින් හොදලා තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් හැම වීඩියෝ එකකම ඒකම පෙන්වන්න බෑ. එතකොට ඔයාලට වීඩියෝස් බෝරින් වෙනවා. ඒක නිසා පැල ගැලුවාම අනිවාර්යයෙන්ම කැප්ටන් අතරින් හොදන්න අමතක කරන්න එපා. මම කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. ඔයා මගේ වීඩියෝස් බලන්න අදම නම් මගේ channel එකේ කලින් වීඩියෝස් උත් බලන්න. ඔයාලට වටින කියන දේවල් ගොඩාක් ඒ වීඩියෝ වලින් ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට බැංකොක් වර්ගවල චූටි පැල අපිට පුළුවන් හිටව ගන්න පොල්ලෙලි වල. පොල්ලෙලි වලට බොරළුත් එකතු කරන්න පුළුවන්. ඒ වගේම වැලෙත් එකතු කරන්න පුළුවන්. මම අද නම් නිකම්ම පොල්ලෙලි වල එකතු කර මේ හිටව ගන්න. මොකද මේ වගේ මුල් තියෙන නිසා. සාමාන්‍යයෙන් අපිට එක මුලක්වත් නැතුව හිටව ගන්න පැල තියෙනවා නම් වැලි ගොඩක් මිශ්‍ර කරලා හිටව ගත්තට පස්සේ අපිට පුළුවන් ඉක්මනටම කිරිමුල් හදාගන්න. නමුත් මම මේ හිටවන ටික වර්ග කරලා හිටුවේ මුල් තියෙන ඒවා එකකට මුල් නැති ඒවා එකකට ඒ විදිහට. දැන් මේ හිටවන ටිකේ මුල් තියෙන නිසා මම වැලි මිශ්‍ර මාධ්‍යයක් නෙමෙයි මේකට යොදාගන්නේ පොල්ලෙලි මිශ්‍ර මාධ්‍යයක්. මොකද පොල්ලෙලි වලට කෙලින්ම හුරු කරගත්තාම අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේවා ලොකු පෝච්චි වලට දාන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති පොල්ලෙලි වල ප්‍රමාණය. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මේ පොල්ලෙලි චූටියට කපා ගන්න කියලා. ඇත්තටම මම නම් පොල්ලෙලි කපන තැනකින් ගන්නේ සල්ලි දීලා. ඔයාලට පුළුවන් එහෙම නැතුව පොල්ලෙලි හොඳට කපන පිහකින් ගෙදරදී කපා ගන්න. ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. මොකද පාරටම දිග වීඩියෝස් බලන්න ඔයගලන්ටත් බෝරින්. ඒක නිසා ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.